ආතල් එකට කියලා කෙල්ලෝ දෙන්නෙක් කරපු මෝඩ වැඩක් නිසා අන්තිමට මුන්ට පණ බේර ගන්න පට්ටම ගේමක් දෙන්න වෙනවා. කිසිම ආරක්ෂාවක් නැතුව අඩි 2000ක් කුඩ හිර වුණාම ඔයාට මොනවා හිතේද? මුන් බේරෙන කරන දේවල් දැක්කම නම් ඔයාගේ ඇඟත් හිරිවැටලා යනවා. යකෝ මුන්ට මෙහෙම දෙයක් වෙයි කියලා කලින් හිතුනේ නැද්ද? අද අපි බලමු ෆෝල් මූවී එකේ සම්පූර්ණ කතාව. කතාව පටන් ගන්නේ කඳු නගින යාළුවෝ තුන්දෙනෙක්ගෙන්. බෙකි, එයාගේ හස්බන්ඩ් ඩෑන් සහ යාළුවා හන්ටන්. මෙයාලා තුන්දෙනා එක දවසක් ලොකු කන්දක් නගින්න ගිහින් හිතාගන්න බැරි විදියට ඩෑන් කන්දෙන් පල්ලහට වැරිලා මැරෙනවා. මේ සිද්ධියෙන් පස්සේ බෙකිට ජීවිතයම එපා වෙනවා. අවුරුද්දක්ම ගෙදරට වෙලා අඩාඬ බීලා වැටි තමයි ඉන්නේ. බෙකිව බලන්න දවසක් එනවා යාළුවා හන්ටන්. හන්ටන් කියන්නේ ටිකක් පිස්සු කෙල්ලෙක්. එයා YouTube එකට වීඩියෝස් හදලා ලයික් ගන්න උනාම ඕනම භයානක වැඩක් කරන කෙනෙක්. හන්ටන් බෙකීට කියනවා මෙහෙම අඩාඬා හිටිය ඇති අපි යමු වෙනස්ම ගමනක්. ඩෑන්ගේ අලු ටිකත් අරගෙන අපි මේ ලෝකේ තියෙන උසුම කුළුණක් උඩට නැගලා ඒ අලු ටික විසි කරමු කියලා කියනවා. බෙකී මුලින්ම බෑ කිව්වත් අන්තිමේදී කැමති වෙනවා. මේ කුළුණ තියෙන්නේ කාන්තාරයක් මැද. මේක අතහැරලා දාපු පරණ රූපවාහිනී කුළුණක්. මේකේ උස අඩි 2000ක්. ඒ කියන්නේ අපේ නෙළුම් කුළුණ වගේ දෙගුණයකටත් වඩා උසයි. හිතන්නකො එතකොට ඒක උස. දැන් කෙල්ලෝ දෙන්නා කුළුණ නගින්න පටන් ගන්නවා. මුල් ටික නා ලේසි. හැබැයි උඩට යන්න මේ යකඩ කුළුණේ මලකඩ කාලා දි รา පත් වෙලා තමයි තියෙන්නේ. හුළඟට කුළුණ හෙල්ලෙන සද්දය ඇහෙද්දි අපිටත් බය හිතෙනවා. කොහොම හරි පැය ගානක් දුක් විඳලා මුන් දෙන්නා අඩි 2000ක් උඩ තියෙන පොඩි ප්ලැට්ෆෝම් එකකට නගිනවා. එතනට ගිහිල්ලා සෙල්ෆි අරගෙන ඒ අය විනෝද වෙනවා. ඩෑන්ගේ අලු ටිකත් හුළඟට විසි කරලා දැන් මෙයාලා පල්ලහැට බහින්න තමයි ලෑස්ති වෙන්නේ. බෙකි තමයි ඉස්සල්ලාම ඉනිමකට කකුල තියන්නේ. ඔන්න එතනදිම කවුරුත් නොහිතපු විදිහේ භයානකම දේ වෙනවා. දි รา පත් වෙලා තිබුණු ඉනිමඟ එක පාරටම කඩාගෙන වැටෙනවා. බෙකිව පල්ලහැට වැටෙන්න යද්දී යන්තම් කඹයකින් අල්ලගෙන හර්ටන් කොහොම හරි බෙකිව ආයේ උඩට ඇදලා ගන්නවා. හැබැයි දැන් වැඩේ ඉවරයි. බහින්න තිබුණ අඩි 50ක විතර දිග ඉනිමං කෑල්ල පල්ලහැට කඩාගෙනම වැටිලා. දැන් මුන් දෙන්නට බහින්න කිසිම විදියක් නැහැ. අඩි 2000ක් උඩ. අඟල් කීපයක පොඩි තැටියක් උඩ මේ කෙල්ලෝ දෙන්න හිර වෙනවා දැන්. හරි. දැන් ඔයා මේ තත්ත්වයට පත් වුණොත් මොකද කරන්නේ? ෆෝන් එක කෝල් එකක් ගන්නව නේද? අනිවාර්යෙන්ම. හැබැයි අඩි 2000ක් උඩට ෆෝන් සිග්නල් නැහැ. මෙයාලා දන්නවා පල්ලහැට යද්දි සිග්නල් එනවා කියලා. හන්ටන් කරන්නේ එයාගේ ෆෝන් එකේ සෝෂල් මීඩියා වලට පෝස්ට් එකක් ටයිප් කරලා ෆෝන් එක එයාගේ සපත්තුවක් ඇතුළට දාලා පල්ලහැට අතාරිනවා. හැබැයි මේ ප්ලෑන් එකත් වැඩ කරන්නේ නැහැ. ෆෝන් එක කුඩේ කුඩු වෙනවා. දැන් කෑමත් නැහැ, වතුරත් නැහැ. මුළු දවසම අවුවට පිච්චි මෙයාලා උඩ ඉන්නවා. රෑ වෙනවා. රෑට මේ කාන්තාරේ පුදුම සීතලක් තමයි තියෙන්නේ. එක පාරටම මෙයාලා දකිනවා පල්ලැහැ කවුදෝ කට්ටියක් කෑම්ප් කරනවා. කුළුණේ තිබුණු පෙට්ටියක් ඇතුලෙන් හම්බ වෙන ෆ්ලෑෂ් ගන් එකක්. ඒ කියන්නේ අහසට වෙඩි තිබ්බම රතු පාට එළියක් විහිදෙන තුවක්කුවක්. ඒක අරගෙන මෙයාලා අහසට වෙඩි තියලා පල්ලැහැ ඉන්න අයට ඉගියක් වගේ එකක් දෙනවා. පල්ලැහැ ඉන්න කට්ටිය මේ එළිය දකිනවා. උන් දැකලා මොකද කරන්නේ දන්නවද? උන් උදව් කරනවා වෙනුවට කෙල්ලෝ දෙන්නගේ කාර් එකත් හොරකම් කරගෙන එතනින් පැනලා යනවා. අන්න ඒ වෙලාවේ නම් මේ කෙල්ලෝ දෙන්නට විතරක් නෙවෙයි ෆිල්ම් එක බලන අපිටත් අඬන්න හිතෙනවා. තුන්වෙනි දවස. දැන් දෙන්නට හොඳටම අමාරුයි. උඩින් ගිජිලිහුණුවේ කරකිනවා මෙයාලා මැරෙනකන්. එක පාරම වෙකීට මතක් වෙනවා එයාලගේ බෑග් එකේ ඩ්‍රෝන් එකක් තිබුණා නේද කියලා. හැබැයි ප්‍රශ්නේ කියන්නේ ඉනිමඟ කඩාගෙන වැටෙද්දි එයාලගේ වතුර එකයි ඩ්‍රෝන් එකයි තිබුණු බෑග් එක මෙයාලා ඉන්න තැන ඉඳන් අඩි 50ක් විතර පල්ලෙහින් තියෙන සැටලයිට් ඩිෂ් එක උඩට වැටලා තමයි තියෙන්නේ. හන්ටන් කොහොම හරි කඹයක එල්ලිලා පල්ලෙහාට පනිනවා බෑග් එක ගන්න. අමාරුවෙන් බෑග් එක අරගෙන ඒක කඹයක ගැට ගහලා උඩ ඉන්න බෙකීට යවනවා. කොහොම හරි අමාරුවෙන් කඹේ දිගේ උඩට නැගලා එනවා. උඩට ඇවිත් බෑග් එකේ තිබුණු වතුර ටිකක් බීලා මෙයාලා ඩ්‍රෝන් එකට ලියුමක් ගැට ගහලා යවනවා ළඟ ඉන්න හෝටලයකට. හැබැයි ඒ ඩ්‍රෝන් එකත් පාරේ ගිය ලොරියකට හැප්පිලා කුඩු පට්ටම් වෙලා යනවා. දැන් නම් බේරෙන්න කිසිම විදියක් නැහැ. දැන් හොඳට අහගන්න. මේ වෙනකන් ඔයාලා හිතාගෙන හිටියේ කෙල්ලෝ දෙන්නම පණ පිටින් ඉන්නවා කියලානේ. හැබැයි ෆිල්ම් එකේ ඩිරෙක්ටර් අපිට දීපු ලොකුම රැවටීම තියෙන්නේ මෙන්න මෙතන. බෑග් එක අරගෙන ආවට පස්සේ හන්ටර් එකපාරක්වත් බෙකීට උදව් කරන්නේ නැහැ. කතා කරාට බෙකීව අල්ලන්නේ නැහැ. ඇයි ඒ? බෙකීට එකපාරටම තේරෙනවා ඇත්තටම වෙලා තියෙන දේ. බෙකී මේ දවස් ගානක් පුරා කතා කරලා තියෙන්නේ වතුර බීලා තියෙන්නේ එයාගේ හිතේ මවාගත්ත හර්ට එක. වතුර නැතුව අවුවට පිච්චිලා බෙකීගේ මොලේ විකාර වෙලා තමයි තිබුණේ.
ඇත්තරම හට මැරුණු බොඩියක පල්ලැහැ දිශ්්‍යක උඩ කුරුල්ලො කකා ඉන්නවා. දැන් බෙකීට තේරෙනවා මෙච්චර වෙලායා කතා කර හිටියේ අර පල්ලහැ වැටිලා මැරිලා ඉන්න තමන්ගේ හොඳම යාළුවගේ හොල්මන එක කියලා. වතුර නැතුව කෑම නැතුව පිච්චිලා මෙයාගේ මොලය සම්පූර්ණයෙන්ම විකාර වෙලායි තිබුණේ. දැන් එයා තනියම කාගෙන්වත් උදව්වක් නෑ. ඇඟට වාරුත් නෑ. මෙයාට තේරෙනවා තව ටික වෙලාවකින් අනිවාර්යයෙන්ම එයාටත් මැරෙන්න වෙනවා කියලා. අන්න ඒ වෙලාවේ ලොකු ගිජු ලිහිණියෙක් ඇවිත් බෙකීගේ කකුලට කොටනවා. හැබැයි බෙකී දැන් ඉන්නේ පට්ටම මාරාන්තික තත්ත්වයක. එයා එකපාරම අර කුරුල්ලගේ බෙල්ලෙන් අල්ලලා ඌව මරලා දානවා. මරලා පණ බේරගන්න වෙන කිසිම විදිහක් නැතිකමට කුරුල්ලගේ බෙල්ල කඩලා උගේ ලේ ටික බොනවා. ඔව් ඇඟට පොඩි හරි පණක් ගන්න එයාට එහෙම කරන්න සිද්ධ වෙනවා. කුරුල්ලගේ ලේ බීලා ඇඟට පොඩි පණක් ගත්තට පස්සේ බෙකී තීරණය කරනවා අමාරුවෙන් අර පල්ලැහැ තියෙන ඩිෂ් එකට බහින්න. එතන තමයි හර්ටන්ගේ බොඩි එක තියෙන්නේ. කුරුල්ලෝ කාලා කුණු වෙලා ගඳ ගහන තමන්ගේ යාළුවාගේ බොඩි එක දැක්කම බෙකීට හොඳටම ඇඬෙනවා. හැබැයි එයා දන්නවා මේක තමයි බේරෙන්න තියෙන අන්තිම chance එක කියලා. ෆෝන් එක නිකම්ම පල්ලෙහාට දැම්මොත් අඩි 200ක් උඩ ඉඳන් වැටෙනකොට අනිවාර්යයෙන්ම ෆෝන් එක කුඩු වෙනවා. බෙකී කල්පනා කරනවා මේක කැඩෙන්න නැති වෙන්න පල්ලෙහාට දාන්නේ කොහොමද කියලා. එතනදී එයාට එනවා අමුතුම අදහසක්. එයා මුලින්ම හන්ටර්ගේ සපත්තුවක් ගලවලා ගන්නවා. ඊට පස්සේ ෆෝන් එක අරගෙන තමන්ගේ තාත්තට මැසේජ් එකක් ටයිප් කරලා දානවා. මැසේජ් එක යවලා ෆෝන් එක අර හන්ටර්ගේ සපත්තුව ඇතුළට දානවා. ඊට පස්සේ තමයි ෆිල්ම් එකේ භයානකම වැඩේ කරන්නේ. ගිජු ලිහිණියෝ කාලා හන්ටර්ගේ බඩේ ලොකු තුවාලයක් වෙලා තමයි තියෙන්නේ. මේ බඩ පෑදිලා තියෙන වෙලාවේ බෙකී අර ෆෝන් එක දාපු සපත්තුව අරගෙන කෙලින්ම හන්ටර්ගේ බඩ ඇතුළට දානවා. ඒ කියන්නේ අර මස් කුට්ටිය ඇතුළට ඔබලා දානවා. ඒකට හේතුව තමයි මස් ඇතුලේ තියෙද්දි අඩි 2000ක් පල්ලෙහාට වැටුණත් ඒ මස් කුට්ටියට වැදිලා ගැස්ම අඩු වෙන නිසා ෆෝන් එක කැඩෙන්නේ නැහැ. ඊට පස්සේ අඬාම බෙකී තමන්ගේ හොඳම යාළුවගේ බොඩි එක ඩිෂ් එකෙන් පල්ලෙහාට. ඒ කියන්නේ අඩි 2000ක් පල්ලෙහාට තල්ලු කරලා දානවා. බොඩි එක වේගෙන් ගිහින් බිමට වැටෙනවා. හිතපු විදියටම ෆෝන් එක කැඩෙන්නේ නැහැ. බිමට වැටුණ ගමන් සිග්නල් ඇවිත් අර මැසේජ් එක තාත්තට යනවා. අවසානයේ තාත්තා පොලිසියත් එක්ක හෙලිකොප්ටර් එකක් අරගෙන ඇවිත් අර සිහිය නැතුව උඩ වැටිලා ඉන්න බෙකීව බේර ගන්නවා. අන්න එතනින් මේ භයානක චිත්‍රපටිය ඉවර වෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයකට ඔයාට මුහුණ දෙන්න ඕන. ඔයා මොකද කරන්නේ? ෆෝන් එක කැඩෙන්නේ නැතුව බිමට දාගන්න ඔයාට මීට වඩා හොඳ අදහසක් තියෙනවද? පහලින් කමෙන්ට් කරන්න යන්න. අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. Yeah, came through flexing cause they know I got